හාමුදුරුවන්ට සිල් රකින්නේ නැහැ කියලා චෝදනා කරනවා නම් ඔබ පන්සිල් රැකලා ඉන්න ඕනේ. ඒකනේ වැදගත්ම කාරණාව. දැන් ඔබ පන්සිල් රකින්නවද? මම අභියෝග කළා කියනවා ඔබ පන්සිල් රකින්නේ නැහැ කියලා. පන්සිල් රකින්නේ නැහැ කියන එක මම අර්ථකථනය කරන්න කලින් මම ඔබට නිකම් ප්‍රශ්නයක් අහන්නම්. මෙතන ක්‍රිස්තියානි දරුවෝ ඉන්නවනේ අත උස්සන්න. කතෝලික දරුවෙක් හෝ ක්‍රිස්තියානි දරුවෙක් කියන අත උස්සන්න. හරි එක දරුවෙක් ඉන්නවා. පුතේ ඔයා කතෝලිකද? නෑ හරි. දැන් ඉස්ලාමී දරුවෙක් ඉන්නවනේ අත උස්සන්න. නෑ. බෞද්ධයෝ අත උස්සන්න. ඉහළටම අත උස්සන්න. පුතේ මම හරි ආසයි ඉහළටම අත උස්සන්න. අත්පාත් දාන්න. දැන් මට කියන්න මම කියන්න කලින් ත්‍රිපිටකය දක්වපු කෙනෙක් කියනවා අත උස්සන්න. 1 2 3 4 5 6යි. ඔය ගාන තමයි හැමදාම අත උස්සන්න. 10ට නම් අඩුයි අනිවාර්යෙන්. දැන් හරිනේ පුතේ. දැන් හාමුදුරුවෝ මොන කුණු හරප කිව්වත් අපේ මිනිස්සු සාදුකාර දෙනවා. ඇයි ධර්මය ගැන දන්නේ නැහැ අවබෝධයක් නැහැනේ. හැබැයි ඔබ අහන්න පුතේ පල්ලියට ගිහිල්ලා ඕනම කිතුණු දරුවෙක්ගෙන් කතෝලික දරුවෙක්ගෙන් බයිබලය දැකලා තියෙනවද කියලා ඔවුන් දෙන උත්තරේ මොකද්ද? දැකලා තියෙනවා. සිංහල ත්‍රිපිටකය දැකලා නැහැ. දැකලා නැති කරේ යම් හේතුවකට මේක සැලසුම් සාගත කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. අද සමාජයේ ත්‍රිපිටකය ගැන කතා කරන්නේ නැහැ. ත්‍රිපිටකය එළියට ගන්නේ නැහැ. ත්‍රිපිටක අධ්‍යාපනය හාමුදුරුන්ගෙමුත් ඈත් කළා. මම බොරුද අපේ හාමුදුරු කියන්නේ? හාමුදුරුන්ගෙමුත් ඈත් කළා තියෙන්නේ. ඔබ සිල් රකින්න නැතුව හාමුදුරුවන්ගේ 227ක් වූ ශික්ෂාවන්ට අත තියන ඔබට කිසිදු සදාචාරාත්මක අයිතියක් බුදුන් වහන්සේ විසින් දීලා නැහැ. ඔබ මුලින් පන්සිල් රැකලා ඉන්න පන්සිල් රකින්නවා කියලා කිව්වොත් මම පන්සිල් රකින්නවා කියලා ඔබ අත උස්සවුවොත් මම ඔබෙන් ප්‍රශ්න කරනවා ඔබ ශික්ෂාවන් එකක්වත් රැකලා නැහැ කියලා. අවුල්ද එහෙම කිව්වා? ඔබට ඔබ පිළිබඳ හරි ඔබට ඔබ පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් ඔබ අභිමානවත් සිල් රකින්නෙක් නම් පුළුවන් නම් අත උස්සන්න ඔබ මම ප්‍රශ්න කරනවා ඔබෙන්. පුළුවන් නම් අත උස්සන්න. මම පන්සිල් රැකලා කියලා පුළුවන් නම් අත උස්සන්න. හරි මම ප්‍රශ්න කරනවා. සීල අධිෂ්ඨාන කරලා පුළුවන් නේ අපේ හැමෝටම මේකට අත උස්සන්න ඕන නම් පුළුවන් අත උස්සන්න. අත උස්සන්න බෑ ඔබට. ඒ තමයි ඇත්ත.